ඔබ මේ දකින්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යයෙකුට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් සිදු කරන පහර දීමක්. ඔබ දැනටමත් දන්නවා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසර ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් නම් සිසුවෙකු තාක්ෂණික පීඨයේ තුන්වන වසර ශිෂ්‍යයින් විසින් අවස්ථා ගණනාවකදී සිදු කළ නවක වද බන්ධනයන් හේතුවෙන් සිත් පීඩාව නිසා ඊයේ දිනේදී ගෙල වලලාගෙන තමන්ගේ ජීවිතය නැති කරගෙන තිබෙනවා. චරිත්ගේ යාළුවෝ කියන විදිහට චරිත් කියලා කියන්නේ හරිම අහිංසක නිහතමානී කෙනෙක්. චරිත් අන්තිමටම විශ්වවිද්‍යාලයේ සහභාගී වෙලා තියෙන්නේ අවුරුදු උත්සවයට. ඒ අවුරුදු උත්සවයේදීත් මොහුට නවක වද බන්ධනයට ලක්වන්න සිදු වෙලා තියෙනවා. ඒත් එක්කම හොස්ටල් එකේදී කොටකල්සමක් ඇඳගෙන තමන්ගේ කාමරයේ ඉඳලා යාබද කාමරයකට ගියා කියලා ඒ වරදට ජ්‍යෙෂ්ඨයින් විසින් දඩුවම් කළා තියෙනවා. ගන්න ලැබෙන විදියට මේ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින් විසින් මොහුව නිරුවත් කරලා අවඥාවට ලක් කරලා තියෙනවා. සියල්ල සිදුවීමෙන් පසු මේවා විඳදරාගෙන ඔහු විශ්වවිද්‍යාලයෙන් නිවස වෙත ඇවිල්ලා තියෙන්නේ මහපොළ ශිෂ්‍යත්වය හදා ගැනීමේ අරමුණින්. සෑහෙන හිත් පීඩාවකින් පසු වෙලා ඉන්න මේ චරිත් කියන ශිෂ්‍යයා ගෙදර ඇවිල්ලා අම්මට තාත්තටවත් හරියට මූණ දීලා නැහැ. ඉන් පසුව ලියුමක් ලියලා තියලා චරිත් තමන්ගේ අවසන් ගමන යන්න පිටත් වෙලා තියෙනවා. මේ අපරාධයට හවුලුණු සියලු දෙනාටම ඉදිරියේදී නීතියෙන් දඬුවම් ලැබිය යුතුමයි. නීතියෙන් දඬුවම් නොලැබුණත් ඔවුන්ට හෘද සාක්ෂියෙන් නම් ගැලවෙන්න බැරි වේවි.